විසකුම්භ කියන ශාකයේ ප්‍රෝහණය කරගන්න මේ සබ්ස්ට්‍රේට් එකේ අපේ තියෙන්නේ ගඩොල් යාලි තියෙනවා. ඊට පස්සේ කොලරඩු දාලා තියෙනවා. ඒ කියන්නේ පොරොසිටි එක හදාගන්න. ඒ දෙකම දාන්නේ මේ ට්‍රේ එකට හිල් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ භාවිතා කරලා තියෙනවා කොම්පෝස්ට් ටු සෑන්ඩ් 1:1 කියන රේෂියෝ එකකින් ගත්තු සබ්ස්ට්‍රේට් එක. ඒකට තමයි දැන් මේ වගේ මේ ලයින්ස් ඇඳලා ඒ ලයින්ස් වල විසකුම්භ කියන සීඩ් එක දාන විසකුම්භ අපි මේ ඩෙමොන්ස්ට්‍රේට් කරනවා. මොකද විසකුම්භ හරි රෙයා. අපිට රෙයා කියන්නේ අපි වැඩි දකින්න හම්බෙන්නේ මෙඩිසිනල් ප්ලාන්ට් එකක් ඔය සර්පෂ වගේ වැඩි ගොඩක් භාවිත කරන මේ ගහක්. ඕනනම් විසතුරු ශාකයක් විතර භාවිත කරන්න පුළුවන් විසකුම්භ. ප්‍රෝහණය ඉක්මන් ප්‍රෝහණය වෙනවා හොඳට. අපි මේ වගේම තමයි දැන් මී සහ කොහොඹ ඉතින් අපි දැම්මේ. හරිද? මී සහ කොහොඹ දාලා තියෙනවා. මේ විදිහටමයි සීඩ්ස් දාලා මේ ට්‍රේස් හදන්නේ. එකම දේ අපි මී ඇට දාද්දී ඒක අර තියෙනවා සීඩ් එක පැත්තක්. මේ පැත්ත අර උලක් වගේ තියෙනවා. එන්නේ පැත්ත අපි යටට වෙන්න තමයි දාන්නේ. මොකද අනිත් පැත්තෙන් තමයි මේ ප්‍රෝහණය පටන් ගන්නෙ. හරි දැන් මේ අපි බේසික් ප්‍රිපරේෂන් එක කළේ විසකුම්භ කියන රහේ ප්‍රෝහණය කරගන්න. මේක අපි ලෙවල් කරලා තියෙනවා. right